excuse me miss. මට තව එකක් ගන්න පුළුවන්ද? කප් එකකට දාලා දෙන්නද? නෑ කමන්නේ ඕම දෙන්න. මෙන්න. Thank you. පළවෙනි වතාව එකයි ටිකක් බය වෙලා ඉන්නේ. හැමෝම කරුණාවෙන් සමන් දෙන්න. දේශගුණේ පොඩි වෙනසක් වෙලා තියෙනවා. ඒක නිසා හැමෝම තමන්ගේ ආසන වලට වෙලා ආසන පටි තද කරගෙන ඉන්න. ස්තුතියි. මට උස්ම ගන්න අමාරුයි. කොහෙද මම එක තිබ්බේ කොහොමද ඉන්නේ ලරක. සර් දැන් කරුණාකරලා වාඩි වෙන්න. විනාඩියක් දෙන්න. ඔයාට කරදරයක් වුණේ නෑ නේද? කට්ටියම කලබල වෙනකොට පොඩ්ඩක් ඉන්න. හරි මට ප්‍රශ්නයක් නෑ. සර් දැන්ම සීට් එකේ වාඩි වෙන්න. බාත්රූම් එකට යන්න ඕනේ. excuse me. පොඩ්ඩක් ඉන්න. ඉන්න මං උදව් කරන්න. හරි ඉක්මන් කරන්න සර්. අපි ගමන පටන් ගන්න යන්නේ ඒ නිසා ඉක්මනින් ඉඳගන්න. ඒක මගේ බෑග් එක අරගෙන. සෝහම ඉන්න. කරුණාකරලා වාඩි වෙන්න. ඔයා ඇවිත් දොර අරින්න. ඒ බ්‍රේක් ඇතුලේ කෙනෙක් ඉන්නවා. මේක පැනලා ගිහින්. ප්‍රශ්නික වැඩි වෙනවා. එයාගේ සූට් එකේමයි පැරිෂූට් එකක් තිබිලා තියෙන්නේ. ඇයි කවුරුත් ඒක දන්නේ නැත්තේ? අපි හැමෝම ඒක දන්නවා. මිනිස්සේ බොරු රැවුලක් දාගෙන ප්ලේන් එකට ඇවිල්ලා අඩි 10000ක් විතර උඩකින් පැනලා තියෙනවා. මේක නිකන් වෙච්ච දෙයක් නෙමෙයි. ෆිල්. චිල්. කවුද මෙයාට එන්න කිව්වේ? මම මෙහෙ ඉන්නේ. අනික මං ඔයාට වැඩිය අවුරුද්දයි බාල. මිනිහා එකපාරම අතුරුදහන් වෙලා. එයා කොහෙද ගියේ කියලා කවුරුත් දන්නේ නැද්ද? සමහර විට එයා ඔත්තුකාරයෙක් වෙන්නේ නැති. නැත්තම් සුපර් හීරෝ කෙනෙක්. නැත්තම් හොරෙක් වෙන්නේ නැති. එයා ප්ලෑන් කරලා තමයි ඔය වැඩේ කරන්නේ නැත්තේ. සමහර විට මිනිහා පිස්සෙක්ද දන්නේ නැහැ. එයා පිස්සෙක් නෙමෙයි දැනදැනමයි මේක කරන්නේ නැත්තේ. මොකද්ද? එයා ප්ලේන් එක පහළට ගෙනකල් බලන් ඉන්නේ නැති ඔක්සිජන් ලෙවල් එක හරියනකම්. ඊට පස්සේ ප්ලේන් එකෙන්ම පැරෂූට් එකක් හොරගම් කරන්නේ නැති. අනිවාර්යයෙන්ම ප්ලේන් එකට එන්නේ නැති මොකක් හරි හොර වැඩකට. ප්ලේන් එකෙන් පනින එක තමයි බේරෙන විදිය. මෙයාගේ තාත්තා ඩිටෙක්ටිව් කෙනෙක්. ඒව ජාන වලින් එන්නේ නැහනේ. මම දන්න විදිහට ඔයාලා ආපු පැත්තේ තමයි අපරාධකාරයෝ වැඩිපුර ඉන්නේ. ඒ වුණාට මේ ටවුන් එකේ නම් එහෙම මිනිස්සු නැහැ. ඇතර? හැබැයි අපි දැන් මෙහෙට වෙල සතියයි. ඒ වෙද්දි කෙනෙක් වගේ බෙල්ලට පිහියකුත් තිබ්බා. මටත් හිතා ගන්න බෑ මොකක්ද උනේ කියලා. හැබැයි ඒ මිනිස්සු එහෙම කරන කෙනෙකුත් නෙවෙයි. අපි දෙන්නම එකටයි ඉස්කෝලේ ගියෙත්. එයා ඉස්සර නම් එහෙම නැහැ. හැබැයි ඊ නම් බය වෙලා හිටියේ. ඇත්තට මොකටද බය වෙන්නේ? ජෝ ඇවිල්ලා මේක බලන්න. මේක තිබ්බේ අම්මගේ පෑඩ් එකේ. එයා මේක ලිව්වේ එයා නැති වුණ දවසේ. ඇස්ටික්? ඒක නේද අර්න්ගේ බෝට්ටුව? ඔව්. ඒ තම මොකටද ඒ ගැන හොයන්නේ? අර්න් මේ වෙලාවේ කොහෙද ඉන්නේ කියලා කවුරු හරි දන්නවද? ඒ ගැන හිතන්නවත් එපා. එයා ජෝට පිහියක් දික් කරන් ඒක හිටියේ. තමයි. ඒ කියන්නේ එයා භයානකයි. ඒ හින්දා එයාගේ පස්සෙන් යන්න එපා. පොලිසිය ගැන බලාගනි. වාහනේ ටිකක් ගන්නවද? හරි එන්න. ඔයා යන්නේ එයාපෝට් එකට මිස්ටර් හාඩි? ඊට කලින් පොඩි බඩු වගේක් ගන්න තියෙනවා. හේ චෙට් ඕම ඉන්න. එනවද මාත් එක්ක ගමනක් යන්න? ඇයි අර පෙට්ටිය අයින් කරන්න ඕනේ නැද්ද? මට ඕනේ තාත්තා යන තැන බලන්න. ඔව් දකින්න ලැබිච්ච කොච්චර දෙයක්ද? ඕන වෙලාවක මං ඉන්නවා කියලා දන්නවනේ. මොකද හම්බුණාද? වැඩි දෙයක් නෑ. ඒත් ලැබුණු තොරතුරු අනුව ඔයාලට මීට වඩා පරිස්සම් වෙන්න වෙනවා. ඉතින් කවුද මේ මිනිස්සයා? එයා තාත්තගේ පාර්ට්නර්. මොනවා ගැනද එයාලා කතා කරන්නේ නැත්තේ? මොකක් හරි හොර වැඩක් වෙන්නේ නැති. ඔය වගේ දේවල්ද වෙන්නේ නැත්තේ? කියන්න දැනේ ඉතින්. මං හොයලා බැලුවා ඔයාට වැඩේ බාර දුන්නු ගෑනු කෙනාගේ විස්තර ගැන. එයා කනිකා ඉමානි කාන් සල්ලිකාරේ. සපෝට් කරන්නේ ආර්ට් වලට එඩියුකේෂන්. එයා ගැන වැඩි විස්තර රිපෝට්ස් වල නැහැ. කවුරුත් දන්නේ එයාට එච්චර සල්ලි කොහෙන්ද කියලා. එයා ඇඟිල්ලේ නටවන්නේ සල්ලිකාරයෝ විතරක් නෙවෙයි දේශපාලඥයෝ ඒ වගේම මිනිමැරුම් වලට සම්බන්ධ අය. අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ මට හිතෙනවා. ඒත් ඔයා හිතන්නේ මේක උගුලක් කියලා.
මේ වෙන දේවල් හැටියට එහෙම හිතන එකේ වැරද්දක් නෑ නේ. එයාගේ ඥාති පුත්‍රයා මෙහින්දල ලෝරාට තුන් පාරක් කතා කරලා තිනවා. හරියට මම මැරිච්ච දවසේ. ඊට පස්සේ මිනිහා ආගේ ඇතක් නෑ. මට මේක කරන්න වෙනවා සෑම්. හොඳයි. අපි යමු. ඔයාලා දැක්කද මගේ පාස්පෝර්ට් එක? කොහෙද යන්නේ? තාම ගේම් එක ඉවර නෑනේ. මේක අරින්න පුළුවන්ද? පුළුවන්. මොකද බැරි? මේකෙන් හරියයි. අම්මා ගැන දෙයක් නේද? මං හිතන්නේ. ඔයා හිතනවද මං දන්නවද? හිතනවා. මට හරියටම ෂුවර් නෑ. ඒත් මං දැක්ක තාත්තා පාට්නර් හම්බෙලා කතා කරනවා. මොනා ගැනද කතා කරේ? මන් දන්නේ ඒක මන් දැන් හිටියේ නම් තාත්තගේ බ්‍රීෆ් කේස් එක හොරෙන් අරලා බලන්න ඕනේ. තාත්තා අපිව මරයි මේක ඇද්ද කියලා දැනගත්තොත්. හොඳයි. එහෙනම් ගිහිල්ලා බලන්න එනවද කියලා. මොනා තියෙන්නේ? තාත්තව කවුරු හරි හය කරලා මිසිස් කාන්. අන්න එනවා. ඕක වහන්න. කොහේ යන්නද මේ? මම රට ඇද්දි මෙහෙම තමයි අඳින්නේ. එතකොට සැලකිල්ල වැඩි. ඔය හරියට තාත්තා වගේ. ඒක වෙන්න බෑ. මොකද තාත්තා වයසයි. හොඳයි කොල්ලනේ. ඇඳුම ලස්සනයි තාත්තේ. ඔයා අපිට කියනවාද ගිහිල්ලා මොනවද කරන්න කියලා? අතුරුදහන් වෙච්ච කෙනෙක් ගැන හොයන්න යන්නේ. මං හිතන්නේ මට සිකුරාදා වෙද්දී එන්න පුළුවන් වෙයි. ඔය කියන කෙනා නේද අම්මා නැති වෙන දවස් යාට කතා කරලා තියෙන්නේ? මොකක්ද ඒ කතාවේ තේරුම? ඔයාලා දන්නවනේ එහෙම කිසිම දෙයක් නැහැ කියලා. මං ගිහිල්ලා එන්න ටුඩි. ගිහිල්ලා කෝල් එකක් දෙන්න. මම වැරලුවන් එනවද? එන්න. හොඳයි එහෙනම් ඔයාලා දන්න දේ කියන්න බලන්න. අම්මා නැති උනේ නිකම්ම නිකන් ඇක්සිඩන්ට් එකකින් නෙමෙයි. ඒකට මිසිස් කාන්ගේ සම්බන්ධයක් තියෙනවා. අම්මා ඉන්වෙස්ටිගේට් එකේ හිටියේ. කවුරු හරි අම්මට කෝල් කරලා තියෙනවා. එයාට කවුරු හරි මොකක් හරි කියලා. ඇයි ඒ ගැන අපිට කියන්නේ නැත්තේ? හෝ මං දන්නේ නැහැ අම්මට මොකක්ද දුන්නේ කියලා. හරිද? ඒ වගේම ඇයි ඔයාලා මං ගැන ඔත්තු බලන්නේ? අපි ඔත්තු බැලුවේ නැහැ. නෑ අපිට නිකන් ඇහුණා විතරයි. අපි එතනට වෙලා හිටියා නිකන් කම්මැලිකමට වගේ. මෙයන් ඔයාලට වගේම මටත් අම්මව ගොඩක් මතක් වෙනවා. ඒත් ඔයාලා දැන් මේකට කැමති වෙන එකක් නෑ. මට මේකට ගොඩක් මහන්සිලා වැඩ කරන්න වෙනවා. අම්මට වෙච්ච දේ දැනගන්න හොඳම විදිය තමයි මම මේ කේස් එක බාර ගන්න එක. මට හම්බුනොත් ඔය කොල්ලව හොයාගන්න අම්මා දැනගෙන හිටියේ මොකද්ද කියලා අපිට දැනගන්න ලැබෙයි. තේරුණාද? මෙතෙන්. මල්ලි හොඳට බලාගන්න. හොඳයි. තව දෙයක්. ආයෙ මගේ බ්‍රීෆ් කේස් එක හොරෙන් අරින්න එපා. මං කිව්වනේ ලෝකේ කවුල් කියලා. හරි. එන්න එන්න. මං වඩ බඩුවක් ගෙනවා ප්ලේන් එකේදී කියවන්න. ඔව්. කැප්ටන් ඩිකේ, the defender of Dipri. මේක අලුතින්ම ආපු ස්ටෝරි එකක්. මං ආසෙ මේ වලින් එකක්. මං කැමතියි මේකට. thank you. එන්න මං ගිහින් එන්න. බයි තාත්තේ. මේක නම් නියමයි. ගන්නකෝ. මේක කාලා බලන්න. අපේ සීක්‍රට් රෙසිපි එකක්. මං ඕකට කැමති නෑ. මොකක්ද අනේ? කවුද අයිස්ක්‍රීම් කන්නේ නැත්තේ? මොනවද දාලා තින්නේ? සීක්‍රට් රෙසිපි එකක්. ඔය අනිවාර්යෙන් කැමති වෙයි. මොකද කියන්නේ? මේක මාර රසයිනේ. ඔක මං ගානේ. මටත් ඕනේ සැන්ඩ්විච් එකක්. හරි දෙන්න. ඔක්කොම 250යි. අර මැප් එක කීයකටද විකුණන්නේ? රුපියල් 500ක් විතර වෙයි. ඊට වඩා ගණන් අඩු නැද්ද? ඒක පරණ කාලේ එකක් නේ.
ඔයාට කොහෙන්ද 250? මට ඉතින් ඔයාට වගේ නිකන් සල්ලි හම්බෙන්නේ නැහැ. ඔය අම්මගෙන් හොරකම් කළාද? ගෙදර ගිහින් කරන්න වෙන වැඩ නැද්ද මගෙන් ප්‍රශ්න අහනවට වඩා? සෑන්ඩ්විචස් නේද? එයාට මාර හදිසියක් නැති මේව ගන්න. අනිවාර්යෙන්. එයාගේ අම්මත් ඔවා කන්න හරි මාසයි. විල් මන් දැන් යන්න ඕනේ. පස්සේ හම්බෙමු. කවුදර යාළුවා? මොකද්ද? ඔතනින් එළියට එන්න. දුවන්න නම් එපා. මටව පස්සෙන් එන්න බෑ. I am so sorry මන් දන්නේ නැහැ එයා මගේ පස්සෙන් ආවා කියලා. ජෝ. ඔයා මොනවද මේ කරන්නේ? සෑන්ඩ්විචස් නේද? නියමයි. මං කරන දේෙන් ඔයාට ඩක් නෑනේ. මොකටද මගේ පස්සෙන් ආවේ? මං කෙනෙක් හොයාගෙන ආවේ. මං ගැනද කියන්නේ? ඔයා කවුද හොයන්නේ? මුලින් ඔයා කියන්න. මොකද උනේ කකුලට? මම බෝට්ටුවකින් ආවේ. ඒක පෙරළුණා. මං හිතන්නේ මං විතරයි ඒකෙන් බේරුනේ. ඇස්ට් එකේද? අන්න හරි. ඔයා දන්නවද එන්ව? ඒ කවුද? ඔයා ඒ බෝට්ටුව කෙනෙක් නෙමෙයි. මේ පොඩකින් අර්න් කිව්වේ අර්නිද? අනේ නෑ නෑ මං එයාව දන්නවා. ඒත් ඔයා කොහමද එයාව දන්නේ? ඊ රෑ යා මෙහාට පිහින් අයින්නේ. බේත්. එයාත් මං වගේම බය වෙලා තමයි ඉන්නේ නැත්තේ. අපි දෙන්නටම සිද්ධ වෙච්ච දේ නම් එයා දැන් හොඳින්ද? අනේ මන්ද. එයා පැනලා ගියා. හරි. මේ බලන්න. මට බෝට්ටුවෙන් මේක ගලව ගන්න පුළුවන් වුණා. මේකට වතුර ගිහිල්ලා තියෙන්නේ. හැබැයි හදාගත්තොත් කාට හරි කෝල් කරලා මෙහෙන් බේරලා යන්න පුළුවන් වෙයි. මේක හදාගන්න පුළුවන් කෙනෙක් ආව හරි දන්නවද? මගේ ටූල්ස් ටික ඕනේ. බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. මොකක්ද ඔයාගේ නම? ජෝ. ජෝ. මට ඔයා විශ්වාස කරන්න පුළුවන්ද ජෝ? මටත් ඔයා පුළුවන්ද? වගේ වැඩක් දන්නවද? ඔයා මොකටද එහෙනම් හදලා දෙන්නම් කිව්වේ? මම බීච් එකේ ඇවිදිනකොට එයාගේ කැම්ප් එක දැක්කා. ඒ හින්දා කියලා කතා කළා. එයා කියපු බඩු ටික ගෙනත් දුන්නොත් මට සල්ලි දෙන්නම් කිව්වා. වැඩේ හරිද?
thank you. ඔයා කාටද කෝල් කරන්න යන්නේ? මේක කෝල් එකක්ම නෙමෙයි නිකන් මැසේජ් එකක් වගේ. කාටද? නියමයි. ඉතින් ඔය ඇත්තටම කවුද? මං ඇෂ්ටෙක් එකේ හිටපු කෙනෙක් නෙමෙයි. මං සතියකට විතර කලින් ඒ ගැන පත්තරෙන් කියෙව්වා. ඉතින් මං හිතුවා මට බේරෙන්න එක උදව් වෙයි කියලා. එහෙනම් ඔයා කවුද? ඔත්තුකාරයෙක්ද නැත්තම් හොරෙක්ද? මං ඩිලිවරි කරන කෙනෙක්. හැබැයි මෙතන ප්‍රශ්නේ තමයි මං දන්නේ නැහැ මගේ බය කවුද කියලා. ඒ නිසා මට මේක කෙලින්ම ගෙනියන්න වෙනවා. බාර දෙද්දි තමයි ඒක ගැන දැනගන්න වෙන්නේ. මං කිව්වා වගේ මේ ජොබ් එක නිසා තමයි මං කාලේ ඇඳලා ඉන්නේ. මේ කාලේ ජීවත් වෙන එකත් ලේසි නෑනේ. වැඩේ බාර දුන්නට ඔය මැසේජ් එක ඇයි කියලා කොහොමද දන්නේ? මන් දන්නේ. මම විශ්වාස කරනවා ඒ වැඩේ හරියයි කියලා. ඔයාලත් ඒ ගැන විශ්වාසය තියන් ඉන්න. අම්මා නම් කියන්නේ විශ්වාසය කියන්නේ අපි තෝරගන්න දෙයක් කියලා. ඔව් ඒකත් හරි වෙන්න පුළුවන්. හැබැයි බැරි වෙලාවත් මේ වැඩේ හරි ගියොත් ඔයා අම්මට ගිහින් කියන්නේ මේ කතාව හරි කියලා. එයා මැරිලා. මට සමා වෙන්න යාළුවා. මගේ අම්මත් නැති උනේ මං ඔයාගේ වයසේදී. එයා නැතුව පාළුවේද? මට එයාව ගොඩක් මතක් වෙනවා. ඉන්න මම ඔක් කරන්න. ඔයාගේ ඇඟිලි ලොකු වැඩි. හරියන්න ඕනේ. එච්චරද කරන්නේ? ඔව්. බලමු හරිද කියලා. ඔන්න එහෙනම්. හේයි. අන්න එතන. මොකද එන සති තේරුම? ඒක සොස් කෝඩ් එකක්. 4 5 2 3 7 8 හරි 1 9 1 6 ඒකම තමයි රිපීට් වෙන්නේ. මොකද්ද තේරුම? ඒක මැප් එක කෝඩ් එකක්. ඔඩගෙන. 70 ක්‍රීක් පාක් මෙහෙද තියෙන්නේ. ඔව් ඒක තියෙන්නේ අපි ටවුන් එකේ. එහෙනම් මං එතනට යන්න ඕනේ. හරි. අයින. හරි මට කොහෙටවත් යන්න බෑ වගේ. දැන් මොකද? මේමයි. ඔයාලට බෑ කියන්නත් පුළුවන්. අපි දෙගොල්ලන්ටම වාසියක් වෙන්න ඔයාලට පුළුවන් කැමති නම් මට උදව් කරන්න. කීයක්ද? 600ක්. 800ක්. මං ගාව එච්චර ගාණක් නෑ 750ක්. හරි එහෙනම්. හරි. මේ වැඩේ ඔයාලා හිතන තරම් ලේසි වැඩක් නෙමෙයි. තේරුණාද? හෙට උදේට මේ ලියුම් කවරේ අරන් යන්න. 70 ක්‍රීක් පාක් එකේ මැද්දටම ගිහිල්ලා බංකුවක් උඩින් මේ ලියුම් කවරේ තියන්න. මං කියන දේ විතරයි කරන්න ඕනේ. පුළුවන්ද? ලේසි වැඩක් නේ. ඕක තියපුව මං ආපහු එන්න ඕනේ. තේරුණාද? හරි.